සුදානම් ප්‍රථම පන්දුව යොමු කරන්නට ලොෆ්ට් රොන්ඩ්‍රොයි පහරකට උත්සාහ කළේ දවා ගන්න ප්‍රථම පන්දුව තුලම අද දිනේ අප කියන ඉන්ෆෝම් බැට ලකුණු අතර සිටින ක්‍රීඩකයා ගෝල්ඩන් ඩක් අවස්ථාවකට මුහුණ දෙනවා ෆුල් ලෙන්ත් පන්දුව රොන්ඩ්‍රොයි පහරකට උත්සාහ කළේ මිඩෝන් ක්‍රීඩකයා සුරකියෝඩ පන්දුව අත රැක ගන්නා සමගම රෝෂිත ප්‍රථම විකට්ටුව බිඳ වැටෙනවා සුදානම් දමිදු over the wicket තාකාරයට මීළඟ පන්දුව ෆුල් ටොස් පන්දුව පිටතටම ලබාගෙන අලංකාර ස්ලොග් ස්විප් පහරකින් ලකුණු 6 කෙමි කර ගන්නවා මේ තරගරාමුවේ සිටින කඩවසම් වමා පිදිකරුවා කඩවසම් පහරකින් සිය ඉනිම ආරම්භ කරන රෝෂිත සාතේ වශයෙන්ම ඔහු කිසිම පීඩනයකින් තොරව පන්දු පහර එල්ල කරේ ආකාරයේ ජීවන් දුටුවේ කෙසේ වෙතත් දමිදෝ ප්‍රථම පන්දුව තුළදී හොඳ ආරම්භයක් ලබාගෙන දෙවන පන්දුව ලොහු පන්දුවක් නැත්නම් පුල්ටස් පන්දුවක් ලබා දීම සුබදායි කාරණයක් නේ ඔබ මා ඇතුළු අපි බොහෝ දෙනා ප්‍රකාශ කරනවා මේ පුල්ටස් පන්දුව ලබා දීම සැහැල්ලු පන්දුවේ තරම් නොනැති ක්‍රියාවක් නොවන වගේ හොඳ පන්දුවක් නැවත ගමනය සුබදායකයි ජීවෙන් දකුණත් මධුවේගී පන්දු යවනාගේ විශිෂ්ට පන්දයාවීමක් මේ ක්‍රීඩකයාව මුලින්ම දුටුවේ බණ්ඩාරවිල නගර සභා ක්‍රීඩා පිටිය තුල එදා මේ මුල් පන්දු කීපය යොමු කරන විටම මේ සින නිශ්චයකින් විමසුවා මේ තද පන්දුවේ නීලන ක්‍රීඩකයෙක් දැන රෝෂිත බලන්න ඔහුගේ ඉරියව්ව පන්දුව මුදා හැරීම මේ සියල්ල නිවැරදි කෙටි පන්දුවක් යොමුනේ පසු පාදයේ පුල් කිරීමකට උත්සාහ කළා පිත්තේ දවටා ගන්නට අවකාශයක් ලැබුණේ අප කියනවා හිට් ද ඩෙක් කාඩ් තනතිරුව තුල ඉතා වේගයෙන් පන්දුව වද්දමින් ඉපිලිම ලබා ගන්නවා මේ පන්දුව යවන්න සත්‍ය වශයෙන් මොහු පැහැදිලිවම කවිදුව තෝරා බේරාගත්තා ප්‍රථම පන්දුව තුලදී ඔෙල්ල කර පහර සමග පාලනය කරගත යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා ආයවර අපූර්ව ක්ලික් කිරීම සොරකිවවුඩ පන්දුව රැක් ගන්න ලැබේ මේ පීඩනයෙන් මිදීමටයි ජීවන උත්සාහ දැරුවේ කවිදුව රෝෂ් කෙසේ වෙතත් ඔහුට පීඩනයෙන් මිදීමට අවකාශ උදා කර දුන්නේ පහර නිසි ලෙස පිටේ තව ටිකක් උඩට දැටුණා නම් බොහෝ විට 6 පහරක් වන්නට ඊට තිබුණා නිරීක්ෂණය කරන්න මේ පුනරූපණය මේ සුලයික කසොන් නෞක පිටිකරුවා හැටියට ක්‍රාපිරියට ප්‍රවේශය ලබා ගත්තේ ආයවර ඉදිරි පාදයේ පහරක් ප්‍රථම පන්දුවේම පහරක් කෙල්ල කරනවා ඔය උඩ පන්දුවක් ලෙස රැක ගන්නට අවස්ථාව තිබුණා සිප් ක්‍රීඩකයා පැමිණියේ නැහැ උඩ පන්දුව රැක ගන්න රෝෂිත මෙන්න මේ පන්දුව යවන්න පිළිබඳව සඳහන් කළේ මෙයයි ප්‍රථම පන්දුවම ඔබ දුටුවා නම් හොඳින් ඔහු ගෝනට මුසු කරමින් ලූප් කිරීමක් ලබාගත් පන්දුවක් යොමු කළේ මයුර සහ මුලින්ම පරාජයටපත් වුණා කෙසේ වෙතත් රැකගත යුතු උඩ පන්දුවක් ජීවෙන් පන්දු රකින්න පැමිණිය යුතුයි මාගේ පෞද්ගලික නිගමනයේ නම වූ ඔහු පිළිබඳව දේවතාවක් නොසිතා ඔහු ඉදිරියට පැමිණියා නම් උඩ පන්දුවක් කැඩිර රැක ගැනීමට තිබුණා කෙසේ වෙතත් ඒ දැන් අතීතයේට මුස්වි හමාරයි සුදානම් වන්නේ සමීර සාර්ථක පහරක් මේද බලන්න එහි ප්‍රතිඵලයේ දැක්බුත්වකින් තිබෙන්නේ පන්දු යවනා විසින් සාර්ථක පන්දු පහරක් මයුර ප්‍රබෝධේ පන්දුව දකින්න විට පාලනයට නතු කර ගැනීමට නොහැකි අතිදක්ෂ දකුණත් පිටිකරවට අවස්ථාවක් හිමිවුවා ඒ හාෆ් අවස්ථාවක් නැත්නම් 50ට 50 අවස්ථාවක් ජීවන් කෙසේ වෙතත් ඒ අවස්ථාවෙන් දැන් ඔහු ප්‍රයෝජනෙ ලබාගෙන තිබෙන්නේ ලක්කන 12යි මුල් ලක්කන සංඛ්‍යාව තමන්වා ගන පන්දු පහරක් ඉදිරි පාදයට පැමිණෙල්ල කෙලේ දකුණත් පිටිකරුවා ප්‍රබෝධ over the wicket ආකාරයෙන් යොමු කළ මීළඟ පන්දුවට වේගවත් පහරක් කෙල්ල කරනවා පන්දුව වයිඩ් මිඩෝන් දිසට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා ලකුණු 13යි මුල් ලකුණු සංඛ්‍යාව දෙවන පන්දුවාරය තුළ ඔබ අපරාධී සිටින රෝෂිත ඉතාමත්ම ප්‍රමිතිගත තරගමාලාවක් සංවිධානය කර තිබෙන ශ්‍රාන් රංගන මුණසිංහගේ වසර 27ක් ක්‍රිකට් දිවියට සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන තරගමාලාව තුළ සත්‍ය වශයෙන්ම මේ අනකි භවනීය තරගමාලාවක් සාර්ථක පන්දු පහරක් එල්ල කරනු ලැබේ පිටතටම ඉවරත් පන්දුව ලබා දුන්නේ ඔබ නිරීක්ෂණය කරන්න ජීවන් මවුන් 6 පහරවල් දැන් දෙකක් එල්ල කරා මෙම ඉනිම සයිමත් කිරීමේදී එදී මයුර ප්‍රබෝධයගේ පාද අතරට පැමිණි පන්දුවට ඉතාමත්ම හොඳින් එල්ල කරා ඉන් අනතුරුව පුල්ටස් පන්දු දෙකකටයි 6 පහරවල් දෙකක් එල්ල කරනු ලැබේ මේ අනවශ්‍ය කාරණයක් ඇටියටයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ ලක්කණු 19යි මුල් ලක්කන සංඛ්‍යාව සමීර සූදානම් වන්නේ මේ පන්දු වාරයේ තුලදී ලක්කණු 13ක් මේ වන විට ලබා දී තිබෙනවා ආයවරත් පන්දු ඔඩ ගෝනට මුසු කරන්නේ රැක ගන්නු ලැබුවා සාර්ථක අන්දමින් කෝනේ කලාපයට වන්නට රැඳී සිටි ක්‍රීඩකයා ඉතාමත්ම හොඳින් ඔඩ පන්දුව රැක ගාතේ
දකුණට සුපර් යූත් ක්‍රීඩා සමාජයේ නියෝජනය කළ අග්‍රගාමී දකුණත් පිදිකරුවා සුරේෂ් මදුරංග පෙරේරා ක්‍රීඩා පිටියට සම්බන්ධ වුණේ. සූදානම් පන්දු යොමු කිරීම සඳහා සාර්ථක පහරක් අතීතයේ පටන්ම ජීවන් මෙන්න මේ පන්දු පහර මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාගෙන් දැක්ක තිබෙනවා. තර්මා කිපිලියා පන්දු වලට කතිර පහරවල් නැත්නම් අතීතයේදී කුරුසු පහරවල් කියාත් නිර්වචනය කරනු ලැබුවා. තමත් හොඳින් අපිට දත්ත ලබා ගැනීමෙන් මෙම කටයුතු සිදු කිරීමට ලැබීමත් එක්තරා භාගයක් ඇටියටයි සලකන්නේ. කෙසේ වෙතත් මෙන්න මෙතනදී අවස්ථාව මතුවානේ අතිරේක ලකුණු 5ක් එමෙවනවා මුල් ලකුණු සංඛ්‍යාවට. රුචිර නාලේන විනිශ්චයකාරවරයා අය 4 සීමාව ඉක්මවා ගිය බව දැනුම් දුන්නේ. ලකුණු 5ක් එමෙවනවා සිටියේදී මේ තරම් සුබ කටයුත්තක් නොවේ ජීවන්. විශේෂයෙන්ම ලකුණු සොයමින් තිබෙන මොහොතක අතිරේක ලකුණු ලබා දීම එතරම් සුබ කටයුත්තක් නොවේ. ලකුණු 30යි මුළු ලකුණු සංඛ්‍යාව සූදානම් වන්නේ පන්දු යොමු කිරීමට. සාර්ථක පහරක් මයුර ප්‍රබෝධ මෙම තරගයට ජීවය කරන දකුණත් පිතිකරුවා අදාබරේතු තුනේ කලක් කරන නිහාන් ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරන ලබා ශ්‍රී ලංකාවේ පෙරලිකාර දස්කා මාතර සිරින දකුණත් පිතිකරුවා දර්ශන සම්පත් ප්‍රමුඛ දර්ශන කොන්ක්‍රීට් ක්‍රීඩකයන්ට කලක් සිය දායකත්වය ලබා දුන්නේ. මෙම ප්‍රවේගකාරී ක්‍රීඩකයාව පාලනයට නතු කර ගත යුතුයි ජීවන්. නැතම් වෙනස් බොලොඤ්ඤෝ ක්‍රීඩකයන් පෙරලිකාර තත්වයකට මොහු රැගෙන යාවි. උඩ පන්දුව ගිලිහි යාමත් සමග හෝ ඉතාමත් මැනවින් ලකුණු රැස් කරනවා දකුණත් පිදිකරුවා. ෆුල්ටස් පන්දුවක් පසුපාදයට ගමන් කරමින් ක්ලාස් කිරීමකින් ලකුණුවත් කර ගන්න එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්න 37යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. විශේෂයෙන් මා සඳහන් කළ යුතුයි මේ පන්දු යොමු කරන ක්‍රීඩකයා චලන විශාල වේගයකින් පන්දු යොමු කරන්නට උත්සාහ කරනවා. ඔහු හොඳ රිද්මයක් තිබෙන පන්දු යවන්නේ කොහුට අවශ්‍යම තිබෙන්නේ ඉතා වේගයෙන් පිදිකරුවා වෙත පන්දු යොමු කරන්නට. ලකුණු 37යි කඩළු 3ක් බෙද වැඩි පන්දු ආර දෙකකුත් පන්දු දෙකක් අවසන් වලට දිවෙනවා. චලන මීළඟ පන්දු යොමු කරන්නට ආරක්ෂාකාරී පියවරක් අඩු ගමනය කරේ පන්දුව තල්ලු කර හරිනවා කබ කලාපිට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්න රෝචිත දැන් ලකුණු 38යි මුල් ලකුණු සංඛ්‍යාව. තුන්වන පන්දු වාරයේ තුල අප රැඳී සිටින්නේ මේ පරිණත ක්‍රීඩකයන් පිළිබඳව කතා කරාදී ජීවන් මේ මයුර ප්‍රබෝධයට අනගි සහායක් ලබා දෙන්නේ සුරේෂ් මදුරංග. ඔව් පිළිබඳව අවිවාදයක් නැහැ. ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච අග්‍රගාමී මේ ක්‍රීඩකයෙක් ඉවර මේ පුල් පහර කෙල කිරීමට උත්සාහ දැරිය උඩ පන්දු සුරකිවරක ගත මෙන්න මෙතනදී අවස්ථාව මතුවානේ මයුර ප්‍රබෝධගේ නිමාව දකිනවා ජීවන්. තරම් සුබදායි කටයුත්තක් නෙමෙයි. සුරේෂ් පෙරේරා පිතිකරුවා අන්තයේ මාරු කරමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අරමුණෙන් මයුරට පිතිකරුවා අන්තයේ ලබා දුන්නේ. කෙසේ වෙතත් ප්‍රතිඵලයේ මයුරගේ නිමාව දැකීම. සුෆේක් ආනෝක පිතිකරුවා ලෙසින් ක්‍රීඩා පිටියට සම්බන්ධ වුණු ක්‍රීඩකයා සුෆේක් අතිදක්ෂ ක්‍රීඩකයෙක්. සුදානා පන්දුව පිළිගන්නට හොඳ පන්දුවක් යොමු කළේ. බ්ලොක් හෝල් එක තුල පන්දුව පදිත කළ වේගය සහ ඉලක්කය මැනවින් රඳවාගෙන පන්දුව යොමු කළේ. චෙක් ඩ්‍රව් පහරක් එල්ල කරමින් එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගම දැන් ලකුණු 39යි රෝෂිත මුල් ලකුණු සංඛ්‍යාව කඩළු 4ක් බිඳ වැටි අවසන්. සූදානම් වන්නේ තුන්වෙනි පන්දු වාරයේ අවසන් පන්දුව යොමු කිරීමට චලන දකුණ තින් මදුවේගෙන් පන්දු යවන්න සූදානම්. යන ආරක්ෂාකාරී පියවරක් එල්ල කරනු ලැබී පන්දු පහරේ කවුකෝණ කලාපයට වන්නට ගමන් ගාතේ. හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ. මෙන්න මෙයයි මා මතු කළ කාරණය. මේ පන්දු යවන්නට හරි අපූරු එයාසින් පන්දුවක් යොමු කිරීමේ හැකියාව තිබෙනවා. තාමත්ම මෑනවින් ඔබ කී කාරණයට 100%ක් මා එකග වනවා. තාමත්ම හොඳින් පන්දුවක් සමීර යොමු කරනු ලැබුවා. ආයවර සුරේෂ් මදුරංග පෙරාදාබර හේතු තුනේ මේ අධ්‍යක්ෂින් සම්භාරයක් ඇති දකුණත් පිතිකරුවා මෙවැනි තරඟේ දහස් ගණනක් ක්‍රීඩා කර තිබෙනවා ජීවන්. ඔය තාමත්ම සුප්‍රසිද්ධ දකුණත් පිතිකරුවෙක්. විශාල පහරවල් එල්ල කරේ ක්‍රීඩකයන් අතරේ මෙම දකුණත් පිතිකරුවා ඉහළ ශ්‍රේණියක අතීතයේ පටන්ම සිටියා. කරක් මොනසිංහ සමග දන්කොටුවේ පිතිකරුවෙනිම ආරම්භ කරනු ලැබේ. මලි මොනසිංහ මා සිතන්නේ දැන් ඉතාලි දේශයේ ජීවත් වන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා සමීර සුදානම්. සුරේෂ් ශාමී පන්දු යොමු කිරීමට අයවරත් කදිමයි උඩ පන්දුවක් කැඩීට පන්දුව ගමන් ගන්න එවරේ මොහමඩ් සප්නාස්.
ඔඩ පන්දුව රැකගතේ ජීවන් මේ විශාල කඩුල්ලකට සියදායකත්වය ලබා දුන්න 46යි 5යි දැන් ප්‍රශ්නාර්ථයක් ජීවන්. පැහැදිලිවම දැන් ඔවුන්ගේ කඩුළු බිඳ වැටීම තුළ ඔවුන් ප්‍රශ්නාර්ථයක සිටින ලකුණු වේගය තවමත් ඔවුන් හොඳින් රඳවා යන අති විශිෂ්ට පන්දු යැවීමක්. සූදානම් වන්නේ සමීර නෞක පිටිකාරු සොෆ්‍රීන් හමුවේ පන්දු යොමු කිරීමට තවමත් AB ලක්ෂිත සංචිතේ පහලින් තබාගෙන තිබෙන්නේ. VB ක්‍රීඩකයන් යම්කිසි උපක්‍රමයක් යොදනවා ඇති ජීවන් මන්දයත් කඩලු කිහිපයක් ඉක්මනින්ම බිඳ වැටීමත් සමග මේ අවසන් පන්දුවාර කිහිපය තුලදී වේගයෙන් ලකුණු රැස් කරන ක්‍රීඩකයෙක් රඳවා තැබීම තරමක් දුරට සැනසුම් සුසුම් දෙන කාරණයක් නිසා ලක්ෂිතව තවමත් පහතින් තබාගෙන තිබෙන ආකාරයක් හොඳ පන්දු දෙකක් නිමා කර දුන්නේ. ලකුණු 46මයි රැඳී පවතින ජීවන් කඩලු 5ක් දැවි තුන්වන පන්දුවාරයේ මේ හතරවන පන්දුවාරයේ අවසන් පන්දුව තුලයි අප රැඳී සිටින ලකුණු 46යි කඩලු 5යි වෙයිනෝස් බොලෙන්යෝ ක්‍රීඩකයන් හොඳ පන්දුවක් කෙවර තරමක් වේගයෙන් පන්දුව යොමු කළේ. සූදානම් දමිදෝ මීළඟ පන්දුව යොමු කිරීමට හොඳ පන්දුවක් වේගය වැඩි කරමින් පන්දුව යොමු කර ඉවරේ දකුණත් ප්‍රතිකාරව පාලනයට නතු කර ගන්න ලැබේ සෆ්‍රේක්ව තාමත් හොඳින් පන්දුවක් නිමා කරේ ජීවන්. දැන් වැලිගම ක්‍රීඩකයන් මෙම තරගයට හොඳින් අවතීර්ණ වී තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අපට අනාවැකි පළ කිරීමේ හැකියාවක් නැහැ. සූදානම් ඊළඟ පන්දුව දමිදු සංකල්පයවරත් වේගයෙන් පන්දුව යොමු කළා. ලෝ ෆුල්ටස් පන්දුවක්වත් වේගයේ වැඩිකම තුල කල්යල් මැනීම හොඳින් සිදු කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. රොෂිත් දැන් හොඳ ඉල්ලුමක් තිබෙන තරගමාලා ශ්‍රී ලංකාව පුරා පවත්වාදී මේ පන්දු රකින්න වැලිකම රොයල් රාජකීයන් සංවිධානය කරන රාජකීය තරගමාලාව සුරේන්ට මුදලින් රුපියල් ලක්ෂ 40ක් ලබා දෙන තරගමාලාව එළඹෙන ජූනි මාසයේදී පවත්වන්නට නියමිතයි. දමිදුගේ ඊළඟ පන්දුව ලව් ෆුල්ටස් පන්දුවට ලව් ෆ්‍රන්ට් සේඩ් රයි පාරකට උත්සාහ කළේ. උඩ පන්දුවක් ලෙස රැක ගන්නවා සමගම දැන් අප මතු කළ කාරණේ කඩුළු පිළිබඳව ප්‍රශ්නාර්ථය තිබියදී අනුවන ක්‍රියාවක් සිදු කළේ මේ දකුණත් පිටිකරුවා. දැන් ඔවුන්ට අවශ්‍යම තිබෙන්නේ විශාල පහරබල් නොවේ. ලක්ෂිත නෞක පිටිකාරවා හැඩයට ක්‍රාපිටට සම්බන්ධ වුණේ ආවිගිස්සේ එක ලකුණක් කරා ප්‍රතිමාරු කරගත්තේ ප්‍රවේගකාරී ක්‍රීඩකෙක්. ඒ පිළිබඳ විවාදයක් නැහැ. බී ලක්ෂිත ප්‍රකට දිවුලපිටිය MMC ක්‍රීඩකයන් සමග කලක් ක්‍රීඩා කරා. කෙසේ වෙතත් සුන්දර ඉතාලි දේශයේ ජීවත් වන්නේ මීට දින කිහිපයකට මතෙන් ශ්‍රී ලංකාවට පැමිණි බව දැනුම් දුන්නේ ප්‍රවේගකාරී ක්‍රීඩකයා. හොඳයි මීළඟ පන්දුව යොමු කිරීමට දෙවෙන්නේ. අයවර පන්දුව යලින් ගමන් ගානේ ඩීප් මිඩිකට් කලාපයෙන් ලකුණු 6ක් එමි කර ගාතේ. දැන් සැනසුම් සුසුම් ගෙන දෙන පහරක් එල්ල කරනු ලැබේ. ලකුණු 54 දක්වා ජීවන් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගත්තා. සාර්ථක පහරක් එල්ල කළේ දකුණත් පිටිකරුවා. පීඩනය මැද ඉතාමත් විශිෂ්ට පහරක් එල්ල කළේ සුෆික්. ඔහුගේ තෝරා ගැනීම කැඳවීම කොයිතරම් දුරට සාධාරණීකරණය කරන්නට ඔහු උත්සාහ කරනවා මේ තරගය තුළ. දර්ශනීය පුල් පහරක් තාත් ලකුණු 6ක් හිමි කර ගන්නවා දකුණත් පිටිකරුවා. සොල්ටන් ජැබ්බාකාරයේ පන්දු පහරක් එල්ල කළේ තරම්ම කෙටි පන්දුවක් නොවේ. තරණගේ ඊළඟ පන්දුව ලෝ ෆුල්ටස් පන්දුවට ඩ්‍රව් පහරක් එල්ල කරනවා. කිසිවතත් කල්යල් මැනීමේ තරම සාර්ථක නැහැ බී ලක්ෂිතගෙන්. කෙසේ වෙතත් සිදුවිය යුත්තේ මෙන්න මෙයයි. ඒ බී ලක්ෂිත එක ලකුණ ලබා ගැනීමෙන් ප්‍රවේගකාරී පිටිකරුවාට එක් අන්තයකින් වේගයෙන් ලකුණු රැස් කරන්න ඉඩ හසර වෙන්න කිරීම විට කඩුල්ලත් ආරක්ෂා වෙමින් ලකුණු පැමිණෙනවා. දිවෙනවා චලන ඕවර් ද විකට් ආකාරයට. එවර දුර්වල පන්දුවක් යොමු කළේ ලකුණු 4ක් ලැබෙනවා. ඒ නිපොන්දුවක් ලෙස තීරණය කරන විට අතිරේක ලකුණු 5ක් එකතු වුණා. චලනකින් මීට පෙරත් පන්දුවාරයේදී මේ කාරණේ දුටු අරෝසිත මම මෙන්න මෙයයි සඳහන් කළේ එක ලකුණක් ලබාගෙන අන්තයේ හුමාරු කර ගන්නා විට මේ පන්දු රකින්න ක්‍රීඩකයන්ටත් තරමක පීඩනයක් මතුවනවා. පන්දු යොමු කරන විට දැන් මේ පීඩනය දරාගත නොහැකිවයි මේ පන්දුවනා මෙලිස්ස පන්දුවක් යොමු කළේ. සත්‍ය වශයෙන්ම වේගයෙන් පන්දුව යොමු කරනු ලැබුවා. මේ වන විට පන්දු 6කට මුහුණදී සෆික් ලකුණු 13ක් ලබාගෙන තිබෙන්නේ. ඔහු තමයි ස්ථාවර ක්‍රීඩකයා
අසාර්ථකයි පැහැදිලිවම ඔගේ ලකුණු ලබා ගැනීමේ වේගය දැන් වැඩි කරමින් තිබෙන්නේ ලක්ෂිත හඳුනා ගත්තා තම සගයා පිළිබඳව ජීවන් ඒ හඳුනා ගැනීමෙන් ඔහුට වැඩි පන්දු සංඛ්‍යාවක් මුහුණ දීමට ලබා දීමයි කාලෝචිත ක්‍රියාව ඔවුන් ඉතාමත්ම හොඳින් එම ක්‍රියාව සිදු කරමින් තිබෙන්නේ ලකුණු 6ක් හිමි කර ගන්නවා එම ලකුණු 6 සමග ලකුණු 72යි 6 වන පන්දු වාරයේ ක්‍රියාත්මක වන විට තමත් මාලංකාර පන්දු පහරවල් ඇති ක්‍රීඩකෙක් මේ දකුණත් පිතිකරුවා තමා වෙත පන්දුව පැමිණෙනවාට ප්‍රිය කරන ක්‍රීඩකෙක් සුදානම් මොහොමද විකට් ආකාරයට මීළඟ පන්දුව පුල් ටොස් පන්දුවක් හැඩකාර පුල් කිරීමක් තවත් ලකුණු 6ක් හිමි කර ගන්නවා දකුණත් පිතිකරුවා මේ සිටින ජේස්ට්‍රේන් පෝ මේ ක්‍රීඩකයා පිළිබඳව ඉතා විශ්වාසයෙන් කතා කළේ ප්‍රිය ක්‍රාවල් මිත්‍රවනේ බාහුව ඉතා ශක්තිමත් ක්‍රීඩකෙක් ඔහුගේ පිත්තේ වේගයේ රෝචිත බැට් ස්පීඩ් එක ඉතාමත්ම නිවැරදි පිත්තට පන්දුව ගෙනීම ඉතා මැනවින් සිදු කරන පිත්ත පන්දුව වෙත ගෙනීම මැනවින් සිදු කරන ක්‍රීඩකෙක් මේ දකුණත් පිතිකරුවා සත්‍ය වශයෙන්ම ඉතාමත්ම හොඳින් තරගයට ජීවය එක් කර දෙමින් තිබෙන්නේ ජීවනයයි වේතේ ඔහු මැද පෙළ සයිමත් කිරීමට සිටින ක්‍රීඩකයාගේ වගකීම ඉතාමත්ම හොඳින් සිදු කරමින් තිබෙන්නේ ලකුණු 78යි කඩලු 6ක් දැවී පන්දු වාර 5කුත් පන්දු 3ක් නිමා වී තිබෙති දැන් පන්දු 8ක් තුළ ලකුණු 25ක් සපෙක් ලබාගෙන තිබෙන්නේ මෙම ඉනිම තුළ එවරත් පිටරමයි පන්දුව ලබා දුන්නේ බොහොම ස්තුතියි කියන්නක් මෙන් බැක්වර්ඩ් ස්කෝලේ කලාපෙන් ලකුණු 6ක් හිමි කර ගන්නා විට චලනට දැන් උපදෙස් ලබා දීමට වැලිගම ක්‍රීඩකයන් නිතරම කැමැත්තක් දක්වා නැව මානසික පීඩනයෙන් තරමක් පසුබෑ තිබෙන විට ඔහුට තවත් ප්‍රශ්න නැගීමේ තරම් හොඳ කාරණයක් නොවේ කෙසේ වෙතත් ඔහු මෙම දකුණත් ප්‍රතිකරුවාව පාලනයට නතු කර ගත යුතුයි කෙසේ වෙතත් පැමිණෙනවා යම් උපදේශයක් ලබා දීමට දකුණත් මද වේගයේ පන්දු යවනාට මොහමඩ් අජ්මාල් මෙවැනි තරඟ දහස් ගණනක අස්සලා දැකීමක් ඇති දක්ෂිණ ලංකාව බේකල රාජකීය තුන්ගරියා ක්‍රීඩකයා ඔමේ ලාබාල ක්‍රීඩකයාට යම් උපදේශයක් ලබා දුන්නේ ලකුණු 84යි මුල් ලකුණු සංඛ්‍යාව සූදානම් පන්දු යොමු කිරීමට එවරත් පන්දුවේ ගමන් මග හරහා පහරක් කෙල්ල කරන පන්දුව ඩීප් ස්ක්වාලේ කලාපයට ගමන් කරන එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්න 85යි රෝෂිත මුල් ලකුණු සංඛ්‍යාව රෝෂිත මේ පිතිකරුවාගේ තිබෙන විශේෂත්වය අප කවදාත් කතා කළාම ඉහළ අත සහ පහළ අත පිළිබඳව টොප් හෑන්ඩ් සහ බොටම් හෑන්ඩ් පිළිබඳව මේ බොටම් හෑන්ඩ් එක මේ යට අත තරමක් සවිමත් ක්‍රීඩකයෙක් මේ දකුණත් පිතිකරව පන්දුවට පහර දෙන විට යටි අතින් සවිමත්ව පිට අල්ලාගෙන සිටිනවා එම නිසා ඔහුට පහසුයි ඉතා ඉක්මනින් ඔහුගේ පිත්ත ක්‍රියා කරවන්නට පිටිය ඕන කෙලවරකට පන්දු පහරවල් එල්ල කළ හැකි පැහැදිලිවම ඉතාමත්ම හොඳින් පන්දුවක් කෙවරේ යොමු කරන ලැබේ දැන් අමිත්ව කැඳවන්නේ තීරණාත්මක 7 වෙනි පන්දු වාරය යොමු කරන්නට ආයවර හොඳ පන්දුවක් නැවත පැමිණීම සාර්ථකයි දකුණත් මද වේගයේ පන්දු යවනාගේ උටම ආවෙනිකෝ පන්දු දාවන ශෛලියක් අනුගමනය කරන ආකාරයේ දුටුවේ පැහැදිලිවම ජීවන ඔබ නිරීක්ෂණය කරන්නේ උන් තරමක් ඔහුටම ආවෙනිකෝ දාවන ශෛලියක් අනුගමනය කරනවා අත කවාකාරයේ පන්දු යමුවක් ඇති දකුණත් මද වේගයේ පන්දු යවන සූදානම් වන්නේ සාපෙක් ටෙරේවේ පන්දු යොමු කිරීම සඳහා එවර සාර්ථකයි තාමත්ම හොඳින් පන්දු පහර එල්ල කරනු ලැබුවා ඩිෆයින් ලෙක් කලාපයට පන්දුව ගමන් ගාතේ වරක් පතිතව පන්දුව හතරේ සීමාව දක්වා ගමන් ගන්නා විට මුල් ලකුණු සංඛ්‍යාවේ ලකුණු 89 දක්වා දැන් වැඩි කරගෙන අවසන් වෙනස් බොලෙන්යෝ ක්‍රීඩකයන් සාෆෙක් ඉතාමත්ම හොඳින් තරගයට අවතීර්ණ වී තිබෙන්නේ පන්දු 12ක් තුළදී ලකුණු 36ක් ලබාගෙන තිබෙනවා නොදෙවි දකුණත් පිතිකරුවා එම ලකුණු 4 ඉතාමත්ම හොඳින් ලබා ගාතා ලක්ෂිත පන්දු 3කට මුහුණදී 1 ලකුණක් පමණයි ලබාගෙන තිබෙන්නේ සූදානම් වන්නේ පන්දු යොමු කිරීම සඳහා දකුණත් පන්දු යවන පිටරමයි පන්දුව ලබා දුන්නේ එවරත් ඩීප් ෆයිනල් කලාපයටයි ජීවන් පන්දු පහර එල්ල කරනු ලැබී ඔව් කුමන ආකාරයෙන් පන්දු පහරවල් එල්ල කර කණ්ඩායමට ලකුණු රැස් කිරීමයි සිදු කරමින් තිබෙන්නේ දැන් තත්ත්වය බලන්න 93යි අප දෙදෙනා කතා කරන තත්ත්වය පන්දු වාරයක් දෙකක් ඉවසා ක්‍රීඩා කරන විට තිබෙන තත්ත්වය මේ දකුණත් ප්‍රතිකරුවා ප්‍රවේගකාරී ඉනිමක් එක්කාන්තයකින් ක්‍රීඩා කරන විට එබී ලක්ෂිත ආරක්ෂාකාරී පියවතක් අනුගමනය කරයි සිදු යුත්තේ දෙදෙනාගේ තිබෙන සම්බන්ධතාවය 200යි ලකුණු 93යි කඩලු 6ක් බිඳ වැටි දිවෙනවා අමිත් රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවර බවුන්ස් පන්දුවක් ලෙසින් පන්දුව යොමු වුණේ
ස්කාකට් පහරකට උත්සාහ කළත් පිත්තේ නිසි ලෙස පන්දුව දවටා ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. පැවසු කාරණේ මේ සම්බන්ධතාවයක් ගොඩනැගීමේදී හරි අපූර්ව සම්බන්ධතාවයක් ගොඩනගනවා මේ පිතිකරුවන් දෙදෙනා. මේ සුෆික් ඉතාමත්ම වේගයෙන් ලකුණු රැස් කරන විට හරි අපූර්වට කඩුල්ල ආරක්ෂා කරගනිමින් ක්‍රීඩා කලා ලක්ෂිත සුදානම් over the wicket ආකාරයට මීළඟ පන්දුව ආයවර තරමක් වේගය අඩු කරමින් පන්දුව යොමු කළේ පසුපාදේ පහරකට වෑයම් කළත් පිටේ දවටා ගන්නට අවකාශයක් නැහැ. දැන් ලකුණු 93යි රෝෂිත කඩලු 6ක් බිඳ වැටී මුල් ලකුණු සංඛ්‍යාව. ඉතාමත්ම හොඳින් දැන් AB ක්‍රීඩකයන් තත්ත්වය පාලනය කර තිබෙන ආකාරයේ ක්‍රීඩා පිටිය තුළදී 7 වන පන්දුවාරයේ අවසන් පන්දුවයි යොමු කිරීමට සැරසෙන්නේ. අය වයිට් පන්දුවක් කැඩේට රුචිර නලින් විනිශ්චයකාරවරයා සංඥා ලබා දෙන්නේ. ඔහුත් වයිඹු පළාතට නැකම් කියන ගෙවි ගිය වර්ෂයේ වඩාත් කතා බහට ලක්වන නිවැරදි තීරණ ලබා දෙමින් ශ්‍රී ලංකාවේ මහත් කීර්තියට පත්වෙච්ච අපගේ කීර්තිමත් විනිශ්චයකාරතුමා රුචිර නලින් මිනිස්තුරුතුමා වල්පොල සම්මාන රාත්‍රියේ සම්මානයෙන් පවා ජීවන් පෙදුම් ලැබුවා. හොඳ පන්දුවක් කියෝකලෙන්දී පන්දුව පතිත කරේ. ආයලීමා කරන දැවියාමක් දවසර අසරංගේ මිනිස්තුරුතුමා එය දුවද්දී දැවියාමක් කැඩේටයි සංඥා ලබා දෙන්නේ. කෙසේ වෙතත් ඔවුන් හොඳ ස්ථාවර තත්ත්වයක ජීවන් දැන් සිටින්නේ. ලකුණු 94යි දැන් කඩලු 7ක් බිඳ වැටි අවසන්. කෙසේ වෙතත් දැන් අවසන් පන්දුවාරය තිබෙන්නේ තරම්ම ගැටලුවක් නොවේවි වෙනුස් ක්‍රීඩකීන්ට. නවොත් කැඳවේ පන්දුවාරය යොමු කිරීම සඳහා හොඳ පන්දුවක් කියෝකලෙන්දී ජීවන් පන්දුව යොමු කරනු ලැබේ. මෙම දකුණත් මදවේගයේ පන්දුව යවන්න. කෙසේ වෙතත් ෂෝට් තර්ඩ් මෑන් කලාපයට වන්නට පන්දුව ගමන් ගන්නා විට 1 ලකුණක් කරා පැතිමාරු කරගතේ. සහන් නෞක පිතිකරුවා හැටියට ක්‍රාපිටයට සම්බන්ධ වේ. මේ වන විට ලකුණු 40ක් සෆික් නොදවි ලබාගෙන තිබෙනවා. පන්දු 17කට මොනදී සහන් සිදු කළ යුත්තේ පැහැදිලිවම ඉදිරි පාදේ පහරක් ඔහු ඇඟට පතට නොදෙනීම ලොබ්ඩ ඩවුන් ඩ්‍රයිව් පහරක් කෙල්ල කරේ දාබර හිතවතුනි ලාන් ඔෆ් කලාපතරින් ජීවන් පන්දුව පහර ගමන් ගත බලන්න දැන් 100 ලකුණු සීමාව පසු කරා වෙනස් බොලින්යෝ ක්‍රීඩකයන්. නිතමද මැනවින් මේ තරගමාලාව තුළ තරග කරනවා. මේ හැඩි දැඩි සිරුරකඩ හිමිකම් කියන දකුණත් පිතිකරුවා සහ නදීෂ සුදානම් ඊළඟ පන්දුව පිළිගන්නට එවර ඩ්‍රයිව් පහරක් කෙල්ල කරන පන්දුව ඩී මිඩ් විකට් කලාපයට දක්ෂ ලෙස පන්දුව රැක ගන්නවා. මේ තද පන්දු ක්‍රීඩාවේ තගන අත්දැකීම් තිබෙන ජාත්‍යන්තර අත්දැකීම් පවා තිබෙන ක්‍රීඩකයෙක් මේ දකුණත් පිතිකරුවා. ලකුණු 102යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව සහ නදීෂව දකින්න විට මට නිරන්තරයෙන්ම මතක් වන කාරණය මින්නේරිය තරගමාලාව අවසන් පන්දු දෙකේදී ලකුණු 10ක් ලබාගත් ක්‍රීඩකයා සහ නදීෂ. නවත්ගේ මීළඟ පන්දුව දර්ශනීය පුල් කිරීමක් තවත් ලකුණු 6ක් හිමි කර ගන්නා දකුණත් පිතිකරුවා. මේ තරගමාලාව තුළ ඉතාගෙන දස්කම් දක්වන රෝෂිත ඕනෑම තරගමාලාවක් තුළ අප දකින්න කාරණයක් තමයි සෑම තරගමාලාවකම අලුතින් තරුවක් මේ කරලියට පායා එනවා. ධනුෂ්ක සම්පත් චැම්පියන් ලීග් තරගමාලාව තුළ ෂහන් කමල් මේ කරලියට පායා තරුවක් බවට පත් වුණා. නවත්ගේ මීළඟ පන්දුව වරාත් ඉදිරි පාදේ ඩ්‍රයිව් කිරීමකට උත්සාහ කළත් ඒ කල්යල් මැනීම එතරම්ම සාර්ථක නැහැ. පැහැදිලිවම මතයක් පළ කරනවා මාංගියක් පළ කරනවා 2026 වසරේ ඉෂාන් රංගන මුණසිංහ තරගමාලාවට පායා එන අලුත්ම තරුව. යන සුදානම් වන්නේ නවත් මීළඟ පන්දුව යොමු කිරීමට ආසානාදේශී තමත්ම මැනවින් පන්දු පහරක් කෙල්ල කරනු ලැබේ. එයත් ලකුණු 6ක් හිමි කරගත්තේ. මේ ගෞරවාන්විත නිමාවක් දුටුවේ වෙනස් පිතිකාරු ඉනිමේ දාබර හිතවතුනි ලකුණු 114ක් ලබා ගත්තා. කඩලු 8ක් පමණක් දැවේ වෙනස් බොලින්යෝ ක්‍රීඩකයන්. සුදානම් රෂාන් සමග ශාකීර් මවුලානා පිතිකාරු ඉනිම ආරම්භ කරනු ලැබේ. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා හැටියට වැලිගම රොයල් ක්‍රීඩා සමාජයේ සුදානම් වන්නේ ප්‍රථම පන්දුවාරයේ මෙලෙස ආරම්භ වූයේ සාර්ථකයි ස්ථානගත කිරීම කදිම ආරම්භයකින් තරගයට අවතීර්ණ වූ ආකාරයේ ජීවන්
ලකුණු 6කින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ලැබේ. දක්ෂ වමත් ප්‍රතිකාරවා දිගු ඉතිහාසයක් ඇති අයෙක් මෙම ක්‍රීඩකයා ජීවන් මීට වසරේ කීපයකට මතින් රාගම සුපර් 6 ක්‍රීඩකයන් මෙම තරඟ වළල්ල තුළ රාජකීය දස්කම් දක්වන විට ඔවුන්ට සිය දායකත්වය ලබා දුන් අයෙක් මෙම වමත් ප්‍රතිකාරවා හොඳ පන්දුවක් යොමු කරා ඉවර ලකුණු 6යි මුල් ලකුණු සංඛ්‍යාව ප්‍රථම පන්දු වාරය ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ වේගයට පරාජයටපත් වුණා වමත් ප්‍රතිකාරව පයින් දෙසින් පන්දු පහරවල් වලට වැඩි රුචිකත්වයක් දක්වන ක්‍රීඩකයෙක් ෆයිසන් පන්දු යැවීමේ කාර්යයේ නිරත වන ක්‍රීඩකයා සුදානම් වන්නේ රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයට පන්දු යොමු කරන්නට ප්‍රධාන විනිශ්චයකාරවරයා පසු කරමින් යොමු කළ පන්දුවට ආකර්ෂණීය ෆ්ලික් කිරීමක් ඒ ලකුණු 6 කැඩියටයි සටහන් වන්නේ මැනවින් පන්දු පහරක් එල්ල කරනවම පිටිකරවා රොචිත පහසු නැහැ මෙවැනි පන්දු පහරවල් එල්ල කරන්නට හොඳ තියුණු ඇසක් තිබිය යුතු වේගයෙන් පන්දුව යොමු කරද්දී පන්දු පතිතය වෙත අවසන් මොහොත දක්වාම තමන්ගේ ඇස් රඳවා ගනිමින් අවසන් මොහොතේ පිට කෝණිකව හරවමින් මේ පන්දු පහර එල්ල කළේ වමත් පිටිකරවා පැහැදිලිවම ඉතාමත්ම මැනවින් ඔහු අත්දැකීම් බහුලේ වමත් පිටකේක ජීවන් පැහැදිලිවම ඔහුගේ අත්දැකීමත් ඉතාමත්ම හොඳින් තිබෙනවා. ඒ අත්උපයෝගී කර ගනිමින් මේ සුළම් ප්‍රවාහය සෑම දෙයක්ම පන්දු පතිතය සෑම දෙයක්ම හොඳ කල්පනාවකට ලක් කරමින් පන්දු පහර එල්ල කරනු ලැබුවේ ලකුණු 12යි මුළු ලකුණු සංඛ්‍යාව අප දෙදෙනා කිව්වා ආකාරයට ලකුණු 15ක පමණ සාමාන්‍ය දල වේගයක් දැන් සෑම පන්දු වාරයක් තුලදීම උන් රඳවා ගත යුතුයි. උන් සෑම ප්‍රථම පන්දු වාරයේ තුලදීම ඒ සිදු කිරීමටයි උත්සාහ දරන්නේ. වැලිගම සංචිතේ කියන්නට ඇති කඩුල්ල කෙසේ වෙතත් අවශ්‍ය දල වේගය රඳවාගෙන යාන්ට උන්ට උපදෙස් ලබා දෙන්නට ඇති. ඒවරා සාර්ථක පහරක් කෙසේ වෙතත් මේ කෝණ කලාපයට වන්නට පන්දුව ගමන් ගන්නාවිට උඩ පන්දුව සරකිවේ රැක ගන්නු ලැබුවේ ජීවන යනුවේ රොෂාන්ගේ නිම නිමාව දකින්නේ ලකුණු 12දී වැර කල්යල් මැනීම තරමක් අසාර්ථක වුණා. රොෂාන් උත්සාහ කළේ තරමක් ඩීප් මිඩ් විකට් සහ ඩීප් ස්ක්වාලෙක් දෙසට වන්නට පන්දු පහර එල්ල කරන්නට පන්දු යවනාගේ වේගය මත උට හරියාකාරව පිට හරවා ගන්නට හැකියාවක් ලැබුණා. ඔහු එල්ල කළ දිශාවට නොවේ පන්දුව ගමන් කර හොඳ පන්දුවක් කියව කලින් තේ පන්දුව පදිත කරේ මොහමද් ප්‍රතිකාරව ක්‍රාපයට සම්බන්ධ වේ කෙසේ වෙතත් සාර්ථක පන්දු නවතාලීමක් අතරේ සීමාව ආසන්නයේදීම පන්දුව නතර කර ගන්නු ලැබුවා. ලකුණු දෙකක අතරතුරදී ලබා ගන්නු ලැබුවා. ලකුණු 14යි ජීවන් මේ වන විට මුල් ලකුණු සංඛ්‍යාව ප්‍රථම පන්දු වාරයේ තුල අප රැඳී සිටින්නේ කඩුලක් දැවිගේ ක්‍රීඩකයා රොෂාන් මල්ෂාන් වමත් පිතිකරුවෙකු නිසා රොෂාන්ගේ දැවියාමෙන් පසු ඔහු අංක 3 පිතිකරු ස්ථානයට කැඳවා තිබෙන දිවේනා ෆයිසාන් මීළඟ පන්දුව යොමු කරන්නට ෆුල් ටොස් පන්දුවක් පුල් කිරීම සාර්ථකයි. මිඩ් විකට් කලාපයෙන් තවත් ලකුණු 6ක් හිමි කර ගන්නවා. සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වෙනවා වීනුස් ක්‍රීඩකීන් මෙන්බර් ඔවුන් කඩුළු බිඳ වැටුණත් තරඟයේ ලෙසම පවත්වාගෙන යන ඔවුන් ප්‍රතිවාදීන්ට පීඩනය එල්ල කරන්නට උත්සාහ කරනවා. ශාකිර් මවුලානා හරිහැටි තෝරා ගත්තේ නෑ. පන්දුව කෙසේ වෙතත් හානියක් නෑ. ස්කාලේ කලාපයට වන්නට පන්දුව ගමන් ගත්තේ එක ලකුණක් පස්සෙන්ම පැතිමාරු කර ගන්නවා. ලකුණු 21යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව එක් කඩුලක් දැවි වැලිගම රොයල් ක්‍රීඩා සමාජයේ මුල් ලකුණු 115ක් ලබා ගත යුතුයි මෙම තරගයේ ජය ලබා ගැනීමට නම්. ඔෂිත දැන් ලකුණු 21යි මුල් ලකුණු සංඛ්‍යාව සංජුකාන්ත් කැඳවා තිබෙන්නේ පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා. ඔහු අති දක්ෂ පන්දුවානෙක්. ඔහුගේ විශේෂත්වය හරි අපූර්ව වේරියේෂන් භාවිතා කරන පන්දුවානෙක්. මේ දබරගිල්ලෙන් පන්දුවේ දෝලනය සහ ගමන් මග හරි අපූර්වට වෙනස් කරන ක්‍රීඩකයෙක්. මේ පන්දු යොමු කරන ක්‍රීඩකයා වේගය හරි අපූර්වට වෙනස් කරනවා. අර දුර්වල පන්දුවක් රොෂිතේ වයිට් පන්දුවක් ලෙසයි තින්නේ කියලා. අප මේ සජීවී කරුවන් පිළිබඳව සඳහන් කළා. ඒ වගේම මේ කැමරා කෝණය හසුරවන්නන් පිළිබඳව සඳහන් කළා. අපගේ වම්පස කැමරා කෝණය හසුරවන අට්ටාලය මත මේ ඉන්දීය සම්භාවයක් තිබෙන සුරංගන් මේ කැමරා කෝණය හසුරවන හරි අපූර්වට ඔහුගේ රාජකාරිය ඔහු නිරන්තරයෙන් මේස සිද්ධ කරනවා. ආයවර උඩ පන්දුව ජීවන් සුරකිව රැක ගන්න ලැබේ මේ දැන් වැලිගම ක්‍රීඩකයන්ට ප්‍රශ්නාර්ථයක් ගෙන දෙන කාරණයක් බවට පතුනේ මෙම ක්‍රීඩකයාගේ දැවී යාම.
මාල්ෂාන් දැවියාන එවමත් පිතිකාරු අංක 3 ක්‍රීඩකයා හැටියට ඔහුව යොදුන් ලැබුවේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීමට ඔහු සැරසුණා වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීමට සුදානම් සංජු මීළඟ පන්දුව වරත් හොඳ පන්දුවක් යොමු කළේ පායින් ඉලක්ක කර ගන්නමින් පන්දුව යොමු කළා වේගවත් පහරක් එල්ල කරන්නට උත්සාහ කළා පිත්තේ පන්දුව දවටා ගන්නට නිසි ලෙස දවටා ගන්නට අවකාශයක් ලැබුණා ලකුණු 22යි රෝෂිත ලකුණු සංඛ්‍යාව සංජු දැන් ඉතා මැනවින් මේ ප්‍රථම පන්දුවාරය තුළ යම් පීඩනයක් එල්ල වුණත් මැනවින් මේ පීඩනය සමනය කරන්නට උත්සාහ කරන ආකාරයක් දක්වලා ලැබෙනවා දක්ෂ ක්‍රීඩකයෙකුගේ තිබෙන විශේෂත්වයේ ජීවනයයි දක්ෂ පන්දු යෑමක නිලමින් තිබෙන්නේ දෙවන පන්දු වාරයේ තුලදී ප්‍රථම පන්දු වාරයේදී ලකුණු 20ක් ලබා දී තිබෝතේ තමයි ඔහු දෙවන පන්දු වාරයේ අතට ගනු ලැබුවේ. ඊටමත්ම හොඳින් සිය ප්‍රතිවාදීන් පාලනයට නතු කරගත දක්ෂ පන්දුවක් කෙවරත් යොමු කරනු ලැබේ විජේරත්නම් සංජුකාන්ත් සුදානම් වන්නේ ඊළඟ පන්දුව යොමු කිරීමට තවමත් ලකුණු දෙකක් පමණයි මෙම පන්දු වාරයේ තුලදී ලබා දුන්නේ. ලකුණු 22මයි රැඳී පවතින්නේ වැලිගම රොයල් සංචිතේ ලකුණු සංඛ්‍යාව පොල්ටස් පන්දුවයි කරවා පහරා කෙල්ල කරානේ සමීරය හතරේ සීමාව දක්වා ගමන් ගාතේ බැක්වර්ඩ් ස්කෝලේ කලාපයෙන් ලකුණු 4 ලබා ගන්නා විට ලකුණු 26 දක්වා මුළු ලකුණු සංඛ්‍යාව දැන් වැඩි කරගෙන අවසන් පන්දුවට පහර දෙන වැලිගම රොයල් ක්‍රීඩකයන් මේ දකුණත් පිදිකල උඩුක සිසි ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරන අති දක්ෂ තුන්නෙරියා ක්‍රීඩකෙක් අද දිනේ දෙවුන්දර වෝරියර්ස් ක්‍රීඩකයන්ට සහාය ලබා දෙන ක්‍රීඩකයා අද දිනේ එකතු වී තිබෙනවා වැලිගම රොයල් ක්‍රීඩකයන් සමගින් සුදානම් මොහොමද විකට් ආකාරයට මීළඟ පන්දුව වර වේගය වැඩි කරමින් පන්දුව යොමු කරන්නට උත්සාහ කළේ ඒ වයිඩ් පන්දුවක් ලෙසට තීරණය කරනවා සමගම අතිරේක ලකුණක් ලැබෙනවා රෝෂිත දැන් ලකුණු 27යි ලකුණු සංඛ්‍යාව උන්ගේ කඩළු දෙකක් බිඳ වැටුණත් දල වේගය ඉතා මැනවින් උන් රඳවාගෙන යනවා මුල සිටම සත්‍ය වශයෙන්ම ඔවුන් ඉතාමත්ම හොඳින් මේ ලකුණු රැස් කිරීමේ වේගය රඳවාගෙන යන ආකාරය දක්න ලැබෙන්නේ සුදානම් සංජුකාන්ත් ආයවර පොල් පහරක් කෙල්ල කරන ලැබේ සාර්ථකයි පැහැදිලිවම ඔබත් මාත් කියු කාරණය පස්සක් වුණා මෙම දකුණත් පිටිකරවා ලකුණු 6ක් හිමි කර ගන්න ලැබේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 33යි පන්දු වාර දෙකක් නිමාව දකින මීට කල්ලු දෙකක් දැවි වැලිගම රොයල් ක්‍රීඩකයන් සුදානම් වන්නේ රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයට ප්‍රථම පන්දුව සාර්ථක පන්දුවක් සාකිර් මවුලානා වේගවත් පහරකට උත්සාහ කළේ පිත්තේ නිසි ලෙස පන්දුව දවටා ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. හොඳ වේගයකින් පන්දුව යොමු කරනවා මේ පන්දුව යොමු කරන ක්‍රීඩකයා සහ නදිස මද වේග පන්දුව යන්නේකට සරිලන උසක් තිබෙන ක්‍රීඩකයා දක්ෂ තද පන්දු ක්‍රීඩකෙක් මමයි ඔහු පිළිබඳව මුලින්ම සඳහන් කළේ ඔහුගේ පන්දු යැවීම පන්දුව මුදා හැරීම රන් අප් එක මේ සියල්ල ඉතා නිවැරදිව රඳවාගෙන යන ක්‍රීඩකෙක් සූදානම් මීළඟ පන්දුව එවරත් හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් යොමු කළේ තනතිරුවේ දැවටුණු පන්දුව තරමක ස්කිඩ් වීමක් දක්නට ලැබුණා පන්දුවේ ගමන් මග හරහා පහර එල්ල කරන්නට උත්සාහ කළත් කිසිදු අවබෝධයක් නැහැ පන්දුවේ ගමන් මග සහ පන්දු පතිතය පිළිබඳව මේ පන්දුවට පහර දුන් ක්‍රීඩකයාට දැන් සූදානම් වන්නේ සහනාදීශ ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව දර්ශනීය පුල් කිරීමක් තරමක් මැද කෙටි පිළියා පන්දුවට දකුණත් පිතිකරුවා ආකර්ෂණීය පහරක් කෙල්ල කළේ මේ පිතිකරුවාගේ තරය අපූර්ව විශේෂත්වයක් තිබෙනවා රෝෂිත ඔහුගේ බැට් ස්පීඩ් එක පිත්තේ වේගය ඉතාමත්ම ඉහළින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ශාකිර් මවුලානා සත්‍ය වශයෙන්ම ඉතාමත් හොඳ ඒ වගේම ජීවන් මේ මෑත වකවානුව තුළ තරුණ ක්‍රීඩකයන් අතර පැහැදිලි අනාගතයක් හදාගත් අය ශාකිර් මවුලානා ඔය ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කරන සෑම තරගයක් තුළදීම හොඳින් ක්‍රීඩා කරනවා කුමන කණ්ඩායම වැලිගම රොයල් ක්‍රීඩකයන්ද වෙනත් කණ්ඩායමක්ද උඩ අදාළ නැහැ ඔහුගේ දක්ෂතාවය ඉතාමත්ම හොඳින් පෙන්නනවා මෙම ක්‍රීඩකයා පැහැදිලි මගේ වචනයට උත්තරයක් ලබා දුන්නා ඩිමිඩිකට් ස්කෝලේ කලාපාතරින් ලකුණු 6ක් හිමි කර ගන්නු ලැබේ දාබර හිතවතුනේ වගේම ගෘහස්ත තරග තුලත් විශේෂඥ පිතිකාරුවෙක් ජීවන් ශාකිර් මවුලානා ලකුණු 47යි කඩළු 2යි තුන්වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක වන විට වෙනස් ක්‍රීඩකයන්ට තියෙන තර්ජනයක් එල්ල කරන ආකාරයක් දක්වලා ලැබෙනවා. දැන් මේ දකුණත් පිටිකලුවා විශේෂත්වයේ රෝෂිත ඔවුන්ගේ දරා ගැනීමේ ශක්තිය රාමසාන් උපවාස සමය ගත කරමින් දැන් ඔවුන්
निराहारව සිටමින් මේ තරග කරන්නේ එයත් හරි අපූර්ව කාරණයක් කොන් සිදු කරමින් තිබෙන්නේ දිවෙනවා over the wicket ආකාරයට මීළඟ පන්දුව එවරාත් පන්දුවේ ගමන් මග හරහා තවත් ලකුණු 6ක් හිමි කර ගන්නවා ශාකිර් මෞලානා මේ අපූර්ව ක්‍රඩා පිටියේ සියානසක පතුරවන ආකාරය දක්ව ලැබෙනවා දැන් වීනුස් ක්‍රඩකීට දෙවතාවක් මේ පිතිකරුවා පිළිබඳව සිතා බැලිය යුතු වගට පිත්තෙන් යම් යම් මිගි පළ කරනවා දකුණත් පිතිකරුවා සත්‍ය වශයෙන්ම දැන් පන්දු යවන්නන් කල්පනාකාරී වියතේ බොහෝ විට ජීවන් සිදු කළ යුත්තේ මොහුට එක ලකුණ ලබා දී පිතිකරුවන්තේ මාරු කළොත් යම් පීඩනයෙන් මිදීමේ අවස්ථාවක් තිබෙනවා කෙසේ වෙතත් මොහු වේගවත් පහරවල් සැරසෙන්නේ දැන් පිට 6 පහරවල් 3ක් එල්ල කර තිබෙනේ ජීවන් මෙම පන්දු වාරය තුළදී අවශ්‍ය කරන ලකුණු සංඛ්‍යාව මේ වන විටත් රඳවාගෙන ලබාගෙන අවසන් ලකුණු 53යි තුන්වෙනි පන්දු වාරයේ අවසන් පන්දුව යමු කරානේ ශානාදේශ හොඳ පන්දුවක් අවසන් පන්දුව තුළදී හොඳින් පන්දුව යොක්කලෙන්ති පන්දුව පතිත කරා නැත්නම් බොක්කෝල් තුලට පන්දුව පත කරේ පන්දු වාර 3 නිමාව දකින්න විට ලකුණු 53යි කඩලු දෙකක් දැවි ලකුණු 115 ඉලක්කයක් හඹා යන්නේ පුත්තල මානන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ පුත්තලමින් සෑසැල්ලු පන්දු දිවි ආරම්භ කර දක්ෂ දක්වන මදවේගී පන්දු යවන ප්‍රසන්න දාමිකවේ කැඳවුම් ලැබී ඔබ මේ පන්දුව පිළිබඳව කතා කරා ජීවන ඔබත් වැඩි වශයෙන් දැන් මාගේ ආසනයේ වන කැස්බෑ වාසනයට පැමිණෙනවා කැස්බෑ වාසනයේ බොහෝ අයවලුන් මෙම පන්දුව භාවිතා කරනවා දැන් ක්‍රීඩා කිරීමේදී ආසනික තරඟ තුල විවාදයක් නැ අංක 1 ආසනයේ කැස්බෑ වාසනයේ බවට දැන් පත් වී තිබෙන්නේ සුදානම් මානේසිය සීමාවේ සිට දකුණ තින් මද වේගයෙන් පන්දු යොමු කරන ක්‍රීඩකයා right arm over the wicket ආකාරයට මීළඟ පන්දුව කෙටි පන්දුවක් ආකර්ෂණීය පුල් කිරීමක් ලකුණු 6ක් හිමි කර ගන්නවා දකුණත් පිතිකරුවා සමීර සාර්ථක පහරක් එල්ල කළේ රොෂිත උගේ ක්වික් ෆුට් මූව්මන්ට් එක ෂණික පාද චලනය හරි අපූර්ව ඉතා ඉක්මනින්ම පසු පාදයට ගමන් කරමින් මනරම් පුල් පහරක් එල්ල කළේ ඩී මිඩ් විකට් කලාපෙන් ආකර්ෂණීය පන්දු පහරක් එල්ල කරන විට දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 59 දක්වා වැඩි කර ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දස්කම් දක්වන පන්දු යවන්නන්ට එරෙහිවයි මේ මෞලානා සමග සමීර මේ දැවැන්ත ප්‍රහාරය එල්ල කරන්නේ පන්දු 28යි තවත් ලකුණු 56යි අවශ්‍ය තරගයේ ජය ගන්නට 50ට 50 අවස්ථාවක් ඇටියට අපිට මේ තවමත් නම් කිරීමේ හැකියාවකුත් තිබෙනවා ජීවන් පැහැදිලිව විශේෂයෙන්ම වෙනස් බොලොඤ්ඤා පන්දු බලයිනිය පිළිබඳව අපට අව탁සිරින් කතා කිරීමට නොහැකි වැලිකාම ක්‍රීඩකයන් මේ ප්‍රතිකරණය ඒ තාමත් හොඳින් සිදු කරමින් තිබෙන්නේ නිවුස් අනිරෝ ක්‍රීඩා පිටිය තුලදී එවරත් පසුපස පාදයේ පන්දු පහර එල්ල කරනු ලැබේ ෆයිනල් කලාපයට ක්‍රීඩකයෙක් රඳවාගෙන තිබෙනවා කෙසේ වෙතත් ඔහුට එකවර පන්දුව රැක ගැනීමට හැකියාවක් ලැබුණේ පන්දුව පසුපස ලෝබැඳ පන්දුව නතර කර ගන්නා විට පස්වෙන්ම ලකුණක් කරා පැති මාරු කර ගතේ දැන් ලකුණු 60යි මුල් ලකුණු සංඛ්‍යාව කඩලු දෙකක් දැවි පන්දු වාර 3කොත් පන්දු 3ක් නිමාව දකින්න විට පන්දු 27යි අවශ්‍ය ලකුණු 55යි මෙම තරගයේ ජය ගැනීමට ප්‍රසන්න දාමික දැන් සූදානම් වන්නේ සීමාවේ සිට පන්දු යොමු කිරීම සඳහා ඩීප් ස්කාලෙක් ඩී මිඩ් විකට් කවුකෝන ලෝනෝන් දෙසින් පයින් එක් ක්‍රීඩකයන් රඳවාගෙන තිබෙනවා ධම්මික දැන් රවුන්ඩ් විකට් ආකාරයේ තෝරා ගන්නා පන්දු යොමු කරන්නට ශාකිර් මෞලානා සූදානම් වන්නේ පන්දු පිළිගැනීම සඳහා එවර ෆ්ලික් කිරීමකට උත්සාහ කරේ ඉල නගිනවා පන්දු උඩ පන්දුවක් ඇඩෙට තීරණාත්මක උඩ පන්දුව රැක ගන්නවා ලෝනෝන් ක්‍රීඩකයා මේ තරගයේ හැරවුම් ලක්ෂ්‍ය වන්නට ඉඩ කඩ තිබෙනවා රෝෂිත මේ ශාකිර් මෞලානාව දවා ගැනීම තුළ තරගය වෙනස් වන්නට ඉඩ කඩ තිබෙනවා සාතේ වශයෙන්ම ඔවුන්ගේ ජීවනාලිය බඳු දක්වන පිතිකරුවාවේ ක්‍රීඩා පිටියේ නිවාත් කර ගාතේ අනුව ලකුණු 60 දී තුන්වෙනි කඩුල්ල අහිමි වන්නේ වැලිගම රොයල් ක්‍රීඩකයන්ට දිවෙනවා ධම්මික මීළඟ පන්දුව යොමු කරන්නට එවර ෆ්ලික් කිරීමක් කියලා නගිනවා පන්දුව උඩ පන්දුවක් ලෙස ෆයිනල් එක කලාපේ රැක ගන්නට අවකාශයක් ලැබෙන්නේ ෆයිසාන් පන්දුවට දෙවියමෙන් අයික ලකුණකට සීමා කළා දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 61යි රෝෂිත කඩලු 3ක් බෙද වැඩි පන්දු වාර 3කොත් පන්දු 5ක් අවසන් වන විට පැහැදිලිවම නැවත තරගයට වෙනස් ක්‍රීඩකයන් රැගෙනවා මෙම දක්වන මදවේගී පන්දු යවන ලකුණු 8ක් පමණයි ජීවන් තවමත් ලබා දී තිබෙනේ කඩුලක් දවාගෙන ප්‍රසන්න දාමික සාර්ථක පන්දු යෑමක නිලයනේ වර්තමාන සුපර් පැෂන් සංචිතයේ තුල සිටින දක්වන මදවේගී පන්දු යවන සූදානම් වන්නේ පන්දු යෑම කිරීම සඳහා
හොඳ පාන්දුවක් වේගය වැඩි කරමින් පාන්දුවක් යොමු කරනු ලැබේ. සමීරු පාලනයට නතු කර ගාතා දිවෙනවා මයුර ප්‍රබෝධ over the wicket ආකාරයෙන් හොඳ පන්දුවක් තියුණු පන්දුවක් යොමු කළේ වේගය සහ දෝලනය හරි අපූර්වට දක්න ලැබෙනවා. මා කල්පනා කළේ මයුර විශේෂඥ පිටිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන්නේ මන්ද යන කාරණේ මේ තරගමාලාව පුරාවටම පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වුවා. සාද වශයෙන් මිතාමත් හොඳින් ආරම්භය ලබා ගාතේ ප්‍රථම පන්දුව තුළදී මේවර පසුපස පාදයේ පැමිණ පහර එල්ල කරනු ලැබේ. දුර්වල පන්දුව රැකීම කෙවරේ නියලෝනේ ලක්ෂණ දෙකක් කරා ක්‍රීඩකයන් ප්‍රතිමාරු කර ගන්න ලැබේ. සුදානමානේ මයුර ප්‍රබෝධේ අනවශ්‍ය කලබලයකට පත්වීමෙන් ලකුණු ලබා ගත එවර සාර්ථකයි. පිත්තනමයි පන්දුව ලබා දුන්නේ. බොහොම ස්තුතියි යානාක් මේන්ඩි මෙඩිකට් ස්කාලේ කලාප අතරින් ලකුණු 6ක් හිමි කර ගත ජීවන් තත්ත්වය මෙයයි. දැන් ලකුණු 70ක් ලබාගෙන තිබෙන්නේ. පන්දු වාර 4කුත් පන්දු 3ක් නිමව දකින විට කවිදු සිදු කළ සිවුම් අත්වැරද්දේ බරපතලතාව ඔබේ දුටුවේ නවක පිතිකරුවා තරමක පීඩනයකින් යුතුව ක්‍රීඩා කරන විට පන්දුව කඩුල්ලට දවා ගස්සමින් මේ ක්‍රීඩකයාව පිතිකරණාන්තයට ගෙන එමු තුළ යම් පාඩුවක් බවට පත් වුණා මේ සිටින වීනුස් ක්‍රීඩකයන්ට. මේ දකුණත් පිතිකරුවා හොඳ ලකුණු අතර සිටින ක්‍රීඩකයෙක් පන්දු 21ක් තුළ තවත් ලකුණු 45ක් ලබා ගත යුතුයි. මේ පන්දුවට පහර දෙන ක්‍රීඩකයන් මයුර ප්‍රබෝධගේ මීළඟ පන්දුව පිටින්නට තරමක් ඈතින් යොමු කළේ ඒ වයිට් පන්දුවක් ඇල්ලීමක් කළත් විනිශ්චයකාරවරයා රුචිර නලින් විනිශ්චයකාරවරයා නියඬයි. කෙසේ වෙතත් ඔවුන්ට විනිශ්චයකාරවරයාගේ තීරණය නැවත විමසීමේ අවස්ථාවක් තිබෙන සිතද අපි කියනවා රිවිව් අවස්ථා දෙකක් මේ තරගමාලාව තුළ ලබා දෙනවා. ඒ රුචිත මා සඳහන් කළේ මේ ප්‍රමිතිගත තරගමාලාවක් වගේ ඕන් සෑම කණ්ඩායමකටම යම් සාධාරණයක් ඉස්තවන ආකාරයේ තරගමාලාවේ නීති රීති පද්ධතියක් ගෙන තිබෙනවා. මේ ඉම්පැක්ට් ප්ලේයර් කෙනෙකුට අවස්ථාව ලබා දීමත් ඔවුනෝදින් සිදු කළ තිබෙනවා. මේ බලන්න මේ අවස්ථාව පන්දු යවන්නාට වැඩි වාසනාවක් හිමිවන්නේ මේ දැන් සාමාන්‍යයෙන් පන්දුවට පහර දෙන ස්ථානයේ සලකා බලයි විනිශ්චයකාරවරුන් තීරණය ලබා දෙන්නේ. සෑහෙන පිටේ ඉන්නට ඉවතින් පාදයේ තබමින් මේ ක්‍රීඩකයා පන්දුවට පහර දෙන්නට උත්සාහ කළේ 70යි කඩලු 3යි. පැහැදිලිවම පහර දිය හැකි කියන මතේ දැන් සිටින්නේ විනිශ්චයකාරවරුන්ගේ නීතිය ක්‍රියාත්මක කිරීමේ එවර සාර්ථකයි ස්ථානගත කිරීමේ බලමු විනිශ්චයතුමා මේ වරක් පතිතව පන්දු 4 සීමාව දක්වා ගමන් ගතේ අවශ්‍ය කරනම මොහොතේ ජීවන් පන්දු පහර එල්ල කරා දක්වනත් පෙදිකාරවා තරමක් ලොන් ඔන් දෙසට බරවයි පන්දුව ගමන් ගතේ නිරීක්ෂණය කරන්න හොඳින් මේ පුනරූපණයෙන් අපට දැක බලා ගැනීමට හැකියාවක් තිබෙනවා. වරක් පතිතව පන්දු 4 සීමාව දක්වා ගමන් ගතා. දුර්වල පන්දුවක් යොමු කළේ රෝෂිත. මේ පන්දුවෙන් පස්සෙ අපේ නැවත කාරණය යොමු වෙමු. නිපන්දුවක් ලෙසට තියෙන එක අතිරේක ලකුණක් ලැබෙනවා. රෝෂිත ඔව් ලෝනෝනි ක්‍රීඩකයෙකු රඳවාගෙන නොවේ පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නේ තරමක් ලෝනෝන් ක්‍රීඩකයා වයිඩ් ලෝනෝන් දෙසට රඳවමින් පන්දු යොමු කරන්නේ. එවිට මේ පන්දු යොමු කරන ක්‍රීඩකයා ෆුල් එත්ති පන්දු යොමු කරන විට පිතිකරුවාට පහසුයි මේ හිඩසට පන්දු පහරවල් එල්ල කරන්නට. දැන් ලකුණු 74යි ලකුණු සංඛ්‍යාව සහ දැන් නිදහස් පහරක් ලැබී තිබෙනවා. පැහැදිලිව ඔබ කියු කාරණයට මා තව දෙයක් එක්කාසු කරා නම් ඒ හිඩස හඳුනා ගත්තාට පසු පහර එල්ල කරන එක ඔට වාසී ප්‍රීට් අවස්ථාවේදී පන්දු පහර එල්ල කරේ දෙවන ලකුණ සඳහා ක්‍රීඩකයන් ප්‍රතිමාරු කරගත්තේ සාර්ථක කඩලු අතර දිවීමක් ලකුණු දෙක සම්පූර්ණ කරගත්තා. ඉවරේ අනුව සංජුකාන්ත කැඳවානේ ඔහුගේ දෙවන පන්දු වාරය ඉනිමේ 6 වන පන්දු වාරය මෙලෙස ආරම්භ කරන්නේ. සාර්ථකයි පන්දු ගුවන් ගත කරන්නේ දාබර හිතෝතුනේ වයිට් මිඩෝන් කලාපයට වන්නටත් පන්දුව ගමන් ගාතා. ඒ අනුව දැන් මෙම තරගයේ වැඩි වාසී කෙමින් වැලිගම ක්‍රීඩකයන් දෙසට නතු කර ගන්න වාදෝ කියන උගතෝ ටික ගැටලුවක් තිබෙනවා ජීවයන්. මේ මෞලානා සහ රොෂාන්ගේ දැවියාමෙන් පසුව මේ පිතිකරුවා සමීර ඉතාගෙන ඉනිමක් ගොඩනගුවා. දැන් එකතුණු ක්‍රීඩකයා
රංග සාර්ථක පහරක් කෙල්ල කරන සමගම රිනුස් ක්‍රීඩකයන් තරමක් පසුපාදයට ඇද දමන්නට සමත්ව තිබෙනවා. ලකුණු 83යි කඩලු 3ක් මිද වැටි පන්දු 17යි ලකුණු 32ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කරන්නට. සංජුකාන්ගේ මේ ඉතිරි පන්දු පහ අතිශය තීරණාත්මක පන්දු පහක් බවට පත් වනවා. මේ තරගය තුල සූදානම් වන්නේ දකුණු තීන් මදවේග පන්දු යවන්න මීළඟ පන්දු යොමු කරන්නට රාමණීය left out of right පහරක් පියකරු කල්යාල් මැනීමක් පියකුඩාල්ලි මිතුරුනි මේ තරග මාලාව තුල සංජුකාන්ත දෙරේව පිතිකරුවෙකු එල්ල කළ ආකර්ෂණීයම පන්දු පහර එල්ල කළේ කල්යාල් මැනීම පාද චලනය පිත්තේ සම්පූර්ණ මුහුණත භාවිතය මේ සියලු දේ ඉතා නිවැරදිව සිදු කළ රෝචිත මෙන්න මෙවැනි අවස්ථාවල් තුලයි ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ perfectly executed shot. ඔහු බලාපොරොත්තු වන්දමේම පන්දු පහරක් එල්ල කළේ දකුණු පිතිකරුවා. සාත වශයෙන් මේ තාමත්ම හොඳින් පන්දු පහර එල්ල කරනු ලැබුවා. සංජුකාන්ගේ ප්‍රථම පන්දු දෙක තුලදීම හයි පහරවල් දෙකක් එල්ල කිරීමයි බරපතල දඬුවම බවට පත්ුනේ ජීවන් පැහැදිලිවම යන සංජුකාන්ත් පන්දු යමේ අන්තය වෙනස් කරමින් පන්දු යම කිරීමට සැරසෙන්නේ. එවරේ නැවත පැමිණීම සාර්ථකයි. බොකල් තුලට පන්දු යොමු කරනු ලැබුවේ මේ රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයෙන් නැතම් කඩුල්ල වටා පැමිණේ පන්දු යොමු කළා. ඔහුගේ අත්හදා බැලීම සාර්ථක වූවා ඉවර. මේ සඳහන් කළේ මේ පන්දුවාරය අතිශය තීරණාත්මක පන්දුවාරයක් බවට පත් වන වගේ කණ්ඩායම් දෙකටම සංජුකාන්ත ඔවුන්ගේ විශ්වාසනීයම පන්දු යවන්න අද දිනේ ඔවුන්ගේ සංචිතය තුල සිටින ප්‍රධානතම තුරුම්පුව මේ පන්දු යොමු කරන ක්‍රීඩකයා රවුන්ඩ් විකට් ආකාරයෙන් යොමු කළ මීළඟ පන්දුව ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ වේගයෙන් පන්දුව ගමන් කළා. ගොලෙන්ති පාදිද පන්දුව පිතිකරුවාට අදාහගත නොහැකි වේගයක් සහිතව පන්දුව ගමන් කළේ beaten for the pace සිත ඇදෙන පිතිකරුවා වේගයට පරාජයට පත් වුණා රෝසිතේදී. සාත වශයෙන් මේ තාමාත්ම හොඳින් නැවත පැමිණීමක් සිදු කරනු ලැබුවේ පන්දු 14ක් තුල තවත් හරියටම ලකුණු 26ක් ලබා ගත යුතුයි වැලිගම රොයල් ක්‍රීඩකයන් මෙම තරගයේ ජය ලබා ගැනීමට නම් සාර්ථකයි. නැවතත් සංජුකාන්ත් මේ අන්තය වෙනස් කරා ජීවනයේහි ප්‍රතිඵලය ඉතාමත්ම හොඳයි. ඔහු කල්පනාකාරීව පන්දු පතිතය හොඳින් සිදු කරමින් මේ පන්දු තුනම පන්දු යවන්න කළු රකින්න අතටයි යාමට සැලැස්වේ. දැන් පන්දු 13ක් තුල ලකුණු 26ක් ලබා ගත යුතුයි. ලකුණු 89යි කඩලු 3යි පන්දු වාර 5කොත් පන්දු 5ක් නිමාව දකින විට දිවෙනවා සංජුකාන්ත තීරණාත්මක අවසන් පන්දුව ඉතාමත් හොඳ පන්දුවක් නැවතත් යොමු කළේ අති විශිෂ්ට නැවත ආගමනයක් මුල් පන්දු දෙකට 6 පහරක් දෙකක් එල්ල කළායින් පසුව හරි අපූර්ව පන්දු 4ක් යොමු කළේ සහන් ආදේශ ඉනි මේ තීරණාත්මක පන්දු වාරයේ පෙනල්ටි මේට් පන්දු වාරය යොමු කරන්නට කැඳවා තිබෙන්නේ. ප්‍රථම පන්දුවේම පසුපාදයට යමින් පුල් පහරක් එල්ල කරන පන්දුව ඩීප් ස්කාලේ කලාබෙල සුලේක කසොන් ඒ පන්දුව රකින්න ක්‍රීඩකයා පන්දුව රැක ගන්නවා. පන්දු 11යි ලකුණු 25ක් අවශ්‍යයි. රෝෂිත මුල සිටම සෑම පන්දු වාරයකදීම පුන පුනා කියා සිටි කාරණය මේ තරගය ඔනුසුම් තරගයක් බවට පත්වන වගේ තක්කෙටම කරට කර තරගයක් බවට පත් වෙන්නේ ජීවන් මෙම තරගය ඒ තාමාත්ම අනගේ ඉනිමක් දෙයක් කරනු ලැබුවා. මෙම ඉනිම තුලදී විශේෂයෙන්ම සමීර පසුපෙළ ක්‍රීඩකයෙක් කැඩයට පැමිණ ඔහුගේ දායකත්වය තාමත් හොඳින් ලබා දී තිබෙන යනුවේ පන්දු 11ක් තුල තවත් හරියටම ලකුණු 25ක් ලබා ගත යුතුයි. ශානාදේශගේ මීළඟ පන්දුව තුලදී පන්දු පහර එල්ල කරනවා. වයිලාන් ඔෆ් කලාපේ සිටි ප්‍රසන්න දාමික උඩු පන්දුව සිය දෑත් අතර රඳවා ගන්නා විට මෙතෙක් වෙලා වැඩි ගෞරව තිබූ වැලිගම රොයල් සංචිතේ තරමක් දුරට හෙල්ලෙනවා නැත්නම් තිගැස්සෙනවා. දාබර හිතවතුනි නැවතත් අප්වෙච්ච එක ඩවුන් වෙනවා ජීවන් පැහැදිලියම මම සප්නාස් ක්‍රඩා පිටියට සම්බන්ධ වන්නේ වැලිගම රොයල්ට තිබෙන තිගැස්සීම රීනුස් ක්‍රීඩකයන්ට තිගැස්සීමක් බවට පරිවර්තනය කරන්නට හැකියාවක් තිබෙන හරි අපූර්ව දකුණත් පිතිකරුවා ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ සෆ්නාස් දැන් මෙතෙක් දුර රැගෙන ආවා. තරමක් ඉදිරියට රැගෙන යන්නටයි දැන් ඔහුට තිබෙන්නේ. සානාදීශගේ පන්දුවට ආකර්ෂණීය left down right පහර පීඩනය මැද අපූර්ව පන්දු පහරක් එල්ල කළේ left down right පහර සටන් කාමී දකුණ පිතිකරුවා මොහමඩ් සෆ්නාස් මේයි සඳහන් කළේ තිගැස්සීම කණපිට පෙරලන්නට සමත් වුණා දකුණ පිතිකරුවා. සාත වශයෙන්ම ඕනෑම පීඩනයක් මතේ ක්‍රීඩා කිරීමේ හැකියාවක් ඇති දකුණ පිතිකරුවා. පාකිස්තාන ජාතික සයිෆ් අෆ්රිඩිටත් සමානකම් කළ හැකි ක්‍රීඩකයෙක් නැත්නම් ප්‍රවේගකාරී ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටින ආයෙක් සෆ්නාස්
පන්දුව ගෝනට මුසු කරාන එවඩ පන්දුවේ සමීර සඳරුවාන එවරේ රැකගා තමා නිකමට නොවේ ජීවන්නේ ප්‍රකාශය සිදු කරේ මොහු සයිඩ් අප්‍රීඩට සමාන කළ හැකි අයෙක් සයිඩ් අප්‍රීඩ ඔබගේ අතීතයේ මතක නම් සෑම පන්දුවකටම පහරවල් එලි කිරීමට රුචිකාතයක් දැක්කෝ ජාත්‍යන්තර ක්‍රීඩකයා සප්නානස් එලෙසම ක්‍රියා කරන ක්‍රීඩකෙක් සානාදේශ සුදානම් ඊළඟ පන්දුව රමණීය ලෙෆ්ට් ඩවුන් ඩ්‍රයිව් පහරක් ඉහළ නගිනවා පන්දුව ලකුණු 6යි ඩිමිඩිකේට් කලාපෙන් සෆ්නාස්ගේ දැවියාමෙන් පසුව පැමිණි ක්‍රීඩකයා ඉතාමත් මාලංකාර පහරක් එල්ල කළේ මේ තරගයේ ඉතාමත් අපූර්ව තරගයක් රෝෂිත පන්දුවෙන් පන්දුව තප්පරෙන් තප්පරය දෙපසට දෝලනය වෙනවා දැන් පන්දු 7යි ලකුණු 13ක් ලබා ගත යුතුයි සත්‍ය වශයෙන් මිතාමත්ම උණුසුම් වුණ තරගයක් බවට පත්ුනේ මෙම තරගයේ මේ ශාන් රංගන ක්‍රිකට් කානිවල් 2026 තරග මාලාව ජීවන් උණුසුම් වූ තරගයක් කියවොත් නිවැරදි එවරේ සානාදේශ නැවතත් පැමිණියා කෙසේ වෙතත් පිට ඉන්නට වැඩි ප්‍රධාන විනිශ්චයකාරතුමාය පහර දීමට නොහැකි ගමන් මාර්ගයේ පන්දුව ගමන් කළ බව නිගමනය කරා දැන් ලකුණක් අඩුවා පන්දු 7යි ලකුණ 12යි මෙම තරගයේ ඉතාමත් උණුසුම් වී තිබෙන ජීවන් සුදානම් ශානාදේශ මීළඟ පන්දුව යොමු කරානේ ආකර්ෂණීය පන්දු ස්ථාන ගත කිරීමේ deep backward point කලාපයට වන්නට පන්දුව ගමන් ගතේ පන්දු 6යි ලකුණු 10යි තරගයේ ජයග්‍රහණයට වයිට් පන්දුවක් කැඩියට තීරණය කරනු ලැබී දප්සර අසුරංගේ තරුණ විනිශ්චයකාර බවතා එය පයිනෙන් ඔබට පන්දුව ගමන් කළේ ප්‍රසන්න දාමික ලකුණු 10ක් ආරක්ෂා කර ගැනීමට තිබෙන මොහොතේ තරමක් දුරල පන්දුවක් යොමු කරේ පන්දු 6යි දැන් ලකුණු 9යි 106යි 5යි ජීවන් දුර්වලතාවයේ වයිට් පන්දු යොමු කිරීම තුළ ඔවුන්ට කාලය පිළිබඳව ගැටලුවක් නිරන්තරයෙන් ඉහළට පැමිණෙනවා දිවෙනවා ධම්මික රවුන්ඩ් විකට් ආකාරයට මීළඟ පන්දුව සමීර හමුවේ සාර්ථක පන්දුවක් යොමු කළා කළු රකින්න ක්‍රීඩකයාට එකවර පන්දුව රැක ගන්නට අවකාශයක් ලැබුණා කඩුල්ලට යොමු කළා යන තුන්වන විනිශ්චයකාරවරයාට යොමු කරනවා තත්ත්වය දැන් විනිශ්චයකාරවරුන් පවා තරමක් පීඩනයක් ඔවුන්ටත් ලැබෙන ඔවුන්ට එකවර මෙවැනි 50ට 50 අවස්ථාවක් තුළ තීරණයක් ලබා දිය නොහැකි එම නිසායි අය නැවත විමසමින් යහපත්ම හරිම තීරණය අවශ්‍ය නිසාය තුන්වන විනිශ්චයකාරවරයා වෙත යොමු කළේ දැන් තවමත් කාලය තිබෙනවා දැන් අප විනිශ්චයකාරවරයා වෙත යොමු කරනවා තීන්දුව ලබා දෙන්නට විනිශ්චයකාරතුමා පිටියේ මිනිස්තුරුතුමා තුන්වෙනි විනිශ්චයකාරවරයාට යොමු කරා මෙම දුවාදී දැවියාම බලමු තුන්වෙනි විනිශ්චයකාරවරයා අපට තීරණයක් ලබා දෙවි නොදැවුණු ක්‍රීඩකයෙක් කැඩයට ආයේ නම් කරනු ලැබී සාර්ථකයි කඩලු අතරදීම දැන් පන්දු 5ක් තවත් මිනිත්තු 2ක් පමණයි ඉතිරි වී තිබෙන්නේ සුදානම් වන්නේ ප්‍රසන්න දාමික මීළඟ පන්දුව යොමු කිරීම සඳහා ආයවර හොඳ පන්දුවක් එක ලකුණක් කරා පැති මාරු කර ගන්න ලැබී දැන් කාලය පිළිබඳව පැහැදිලි ගැටලුවක් මතුවනවා පන්දු 4යි ලකුණු 7ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට ආදේශ අවදානම් තත්ත්වයක් එක් පන්දුවකට එක ලකුණක් ලබා දෙනවා කාලය නික්මවා ගියොත් ප්‍රසන්න දාම්බික සුදානම් දකුණ මද වේග පන්දු යවන ක්‍රීඩකයා රවුන්ඩ් විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කරන්නට සමීර පසු පාදයට යමින් පහරක් එල්ල කරන ඩී බෑක්වර්ඩ්ස් කාලේ කලාපයට පන්දුව එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නා පන්දු 3යි ලකුණු 6යි රෝෂිත පැහැදිලිව මේ තීරණාත්මක තරගයට කාලයේ යම් ගැටලුවක් මතුවන්නට පැහැදිලි ඉඩකඩක් තිබෙනවා දැන් පන්දු 3ක් තුල ලකුණු 6ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට සාද වශයෙන්ම වීබී පන්දුව යවන්න නික්මන් කළ යුතුයි මේ ප්‍රශ්නයෙන් නොවුන් ගොඩ එමට නම් ඔබ කියවානේ වැරදි පන්දු 6ක් පන්දු 3ක් තුල ලකුණු 6ක් ලබා ගත යුතුයි දැන් ලකුණු 109ක් ලබාගෙන තිබෙන්නේ වැලිගම ක්‍රීඩකයන්
සාර්ථක ඉදිරි පාදේ පහරා කෙල කරේ වරක් පතිත වේ පන්දුවේ නතර කර ගන්න ලැබුවා වයි ලානාන් කලාපයට පන්දුවේ ගමන් ගන්නා විට දැන් ජීවන් පන්දු දෙකයි ලකුණු 5යි තීරණාත්මක තරගයක් බවට පත් වී තිබෙනේ මෙම තරගයේ වැලිකම රොයල්ද වෙනස් බොලෙන්යෝද කියන උගතෝටික ප්‍රශ්නය දැන් තිබෙනවා. සුදානම් ධම්මික මීළඟ පන්දුව යොමු කරන්නට ආය දුර්වල පන්දුවක් වයිඩ් පන්දුවක් මේ අතිරේක ලකුණේ බලපෑම පමණක් නොවේ මේ ගතවන කාලයේ යම් බලපෑමක් මතුවනවා. දැන් පන්දු දෙකක් තුල ලකුණු 4ක් ලබා ගත යුතුයි. තරගයේ ජයග්‍රහණය කරන්නට ප්‍රසන්න ධම්මික අධ්‍යක්ෂක බහුල ක්‍රීඩකයා අධි වෙනවා. රයිට් ආම් රවුන්ඩ් ද විකට් ආකාරයට තීරණාත්මක පන්දුව සාර්ථක පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් කවිඳුට පන්දුව රැක ගන්නට අවකාශයක් ලැබුණා. එක ලකුණක් ලැබෙනවා. දෙවල් ලකුණට උත්සාහ කරද්දී දුවද්දී දැවියාමකට ආසු වෙනවා. දැන් කාලයේ අවසන් ප්‍රිය ක්‍රාල්ලි මිතුරුනි ඒ අනුව එක ලකුණක් එම සිදුවීමේදී ලැබෙනවා. දැන් එක් පන්දුවක් තුල ලකුණු 3ක් ලබා ගත යුතුයි. තරගයේ ජයග්‍රහණය කරන්නට නම් තිබෙන තත්ත්වය අනුව එක ලකුණක් ඔවුන්ට ලැබෙන නිසා ආයෙක් පන්දුවක් තුල ලකුණු 2ක් පමණයි අවශ්‍ය තරගයේ ජයග්‍රහණය කරන්නට. මෙන්න මෙයයි මා සඳහන් කළේ ප්‍රසන්න ධම්මික යොමු කළ වයිඩ් පන්දු දෙකේ බලපෑම ඔවුන්ට තිබුණේ කෙසේ වෙතත් ඉතා උණුසුම් තරගයක්. රෝසිත මා මුල සිටම මතු කළ කාරණය දැන් ඉස්මතු වෙ තිබෙනවා. නේල් බයිටර් ෆිනිෂ් නියපොතු සපමින් තරග අවසානයක් දකින්න තීරණාත්මක තරගයේ තීරණාත්මක පන්දු අධ්‍යක්ෂකීම් බහුල ක්‍රීඩකයා සුදානම් වන්නේ සිය සීමාවේ සිට රයිට් ආම් රවුන්ඩ් ද විකට් ආකාරයෙන් දකුණත් පිටිකරුවා හමුවේ සාර්ථක පන්දුවක් යොමු කළේ පහරක් කෙල්ල කරමින් ලකුණක් වෙනුවෙන් දෙව යනවා. එකවර පන්දුව රැක ගන්නට අවකාශයක් නැහැ. දෙවන ලකුණත් ලබා ගනිමින් තරගය ජය ගන්නවා වැලිගම රොයල් ක්‍රීඩකීන් ප්‍රිය ක්‍රාල්ලි මිතුරුනි තරගය ජය ගන්නවා. මේ අමතර ලකුණක් ලැබෙනවා කාලය ඉක්මවා යාම තුල. එම නිසා දැන් වැලිගම රොයල් ක්‍රීඩකීන් මේ තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්නවා. විනෝස් ක්‍රීඩකීන් පරදමේ අවසන් මොහොතේ කොයිතරම් දක්ෂ කණ්ඩායමක් දක්ෂ ක්‍රීඩකීන් නොවත් පීඩනය තිබුණේ පැහැදිලිව වීනෝස් ක්‍රීඩකීන්ට කවිඳු රෝච් එක ලකුණක් අමතරව ලබා දුන්නා සහ දැන් මේ පන්දු රැකි ක්‍රීඩකයා එක ලකුණක් අමතරව ලබා දුන්නා. ඒ අනුව තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්නවා. රෝසිත මේ බලන්න පැහැදිලිව සුලේක කසුන් එකවර පන්දු අල්ලා ගත්තා නම් තරගයේ සමතරගයක් බවට පත් වුණා. ඒ අනුව කාලයට ක්‍රිකට් ක්‍රීඩා කරන්නට දැන්වත් ක්‍රිකට් ක්‍රීඩකීන් ඉගෙන ගනිවි ප්‍රිය ක්‍රාල්ලි මිතුරුනි. හොඳ පාඩමක් අමතක නොවන පාඩමක් ජීවිතයේ කිසි දිනක කිසිදාක අමතක නොවන පාඩමක් වීනෝස් ක්‍රීඩකීන් කාලය පිළිබඳව අද ඉගෙන ගත්තා ප්‍රිය ක්‍රාල්ලි මිතුරුනි.